පසුගිය ආර්ථික රටාව තුළ රාජ්‍ය සේවයේ ගෞරවය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවත්, දේශපාලනය සහ රාජ්‍ය සේවය නිසා සමස්ත රටම බිඳ වැටුණු බවත් කෘෂිකර්ම පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. හයිලන්ඩ් වරලත් අලෙවිසල් 500ක් ආරම්භ කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී 22 වනදා පැවති උත්සවයේදී කෘෂිකර්ම පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. අමාත්‍ය ලාල්කාන්ත මහතා කියා සිටියේ හොරකම, දූෂණ සහ වංචාව 100%ක්ම නවතා ජනතාවට සහතික කර ඇති බවත්, වර්තමානයේ හොර ගුහාව දේශපාලන ක්ෂේත්‍රයේ නොව රාජ්‍ය සේවය බවයි. වර්තමානයේ රට පරිවර්තනීය යුගයක ඇති අතර ඒ සඳහා වන දේශපාලනීය පරිවර්තනය හොඳින් කරගෙන යන්නේ යැයි ආණ්ඩුව විශ්වාස කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරේ. සියලු රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සේවය කඩා වැටීමට ඉඩහැර ඇති බවත්, අතීතයේ මෙරට ගමක රාජ්‍ය සේවයේ කටයුතු කරන කෙනෙක්ට පුදුමාකාර පිළිගැනීමක් තිබූ බවද ඔහු සඳහන් කළා. රාජ්‍ය සේවකයෙක් කියූ පමණින් අද වන විට හොරෙක්ද ගැහිලිකාරයෙක්ද යයි විමසන බවත් අමාත්‍යාංශයක ලේකම් කෙනෙක් කිව්වම අද හිතන්නේ මිනිහත් අර පොහොර සිද්ධියට හවුල් ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය. හයිලන්ඩ් සහ NLDB ආයතන විකිණීමට නියමිතව තිබූ බවත්, අමුල් සමාගම සමග ඇති කරගත් එකඟතාවක් තවමත් පවතින අතර මෙම ආයතන දෙකේ අතපය දිගහැර වැඩ කළ නොහැකි බවත් ඒ මහතා අවධාරණය කර තිබෙනවා. ඉන්දියාවත් සමග සම්බන්ධය නිදහස් කරගෙන ලොකු රාජ්‍යතාන්ත්‍රික පටලැවිල්ලක් නොවන ආකාරයට නිදහස් කරගෙන මෙම ආයතන දෙකේ කටයුතු කරන්න ඉඩ සලසා ගනිමින් සිටින බවද ලාල්කාන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.